එහෙනම් පටන් ගමු ආයෙත් මායි වයිෆුයි පළවෙනි වාරට හැමදාම වගේ මම Google Map එක ඔයන්නේ හරියටම කළුතර බෝතිය ඉස්සරහා. Good morning. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම ඉන්නේ වේයන්ගොඩ. අද මම බයික් එකේ ආයෙත් යනවා අම්බලන්ගොඩ. ඔයාලා අම්බලන්ගොඩ ඉඳන් වේයන්ගොඩ ආපු vlog එක බලුවා නම් ඔන්න ආයෙත් යනවා. වේයන්ගොඩ ඉඳලා අම්බලන්ගොඩ බයික් එකේ දැන් වෙලාව හරියට උදේ 5යි. මම ඉන්නේ වේයන්ගොඩ ස්ටේෂන් එක ගාව තියෙන බෝගා ගාව. පොඩයි ඉතින් මෙතන බයික් එක නැවතුවා. පොඩ වැඳලා යන්න. එහෙනම් ඉතින් අපි වැඳලා පොම්බරක් දාලා අපි ගමන ආරම්භ කරමු අම්බලන්ගොඩට. අම්බලන්ගොඩ කිලෝමීටර් 130 ගාණක් තියෙනවා. මේ ආව විදිහටම තමයි යන්නේ. හසනීප තත්ත්වෙත් එක්ක තාම හොඳ නැහැ. ඉතින් ඔන්න කලින් එකේ පොඩි කල්තරයක් තෙල් නැතුව සල්ලි නැතුව අද නම් හොඳට ෆුල් ටැංක් ගාගත්තා. අතට සල්ලිත් ගත්තා. ATM එකේ ෂුවර් නැති නිසා. එහෙනම් අපි ගමන පටන් ගමු. Google Map එකක් දාගන්න. මම ඔයාලට පෙන්නනම් බෝගහ පොඩ්ඩක්. මේ වැටි තියෙන වේයන්ගොඩ ස්ටේෂන් එක. ඔයාලත් උදේ පාන්දර වැඳ පුදා ගන්න ආශිර්වාද ගන්න. ලස්සන තැනක්. එහෙනම් ඉතින් මෙතනින් අපි Google Map එක දාගමු. අපි කළුතරට ගාගෙන යමු. කළුතරේ ගියා කියන්නේ ඉතින් ගෙදර ගියා වගේ තමයි. එහෙනම් ගයිස් අපි රයිඩ් එක පටන් බලමු මොකද වෙන්නේ කියලා. අපි රයිඩ් එක යන අතරතුරේ ඔයාලව එළියට අරගෙන පොඩක් කතා බහ කරලා යන්න. එහෙනම් පටන් ගමු. Hi guys, දැන් වෙලාව හරියටම 5:30යි. දැන් මම උර පාරේ පොඩ්ඩක් දුර ආවා. Google Map එක පොඩ්ඩක් බලුවා මෙතන කලර් ලයිට්ස් එහෙම තියෙනවා මට මතකයි නේ. නමට හැරෙන්න තියෙනවා, නමට හැරෙන්න තියෙනවා. ඒත් මම Google Map එකෙන් ගැවුවා කෙලින්ම අම්බලන්ගොඩටම ගැව්වේ ආයිත් කළුතරට මේ කලින් ගැව්වේ. පේනවා පාරක් කෙලින්ම තියෙන්නේ. හැරෙන්න මොකක්වත් නැහැ. කඩවතර යන්න තියෙනවා. කඩවතින් මමට ගිහිල්ලා පිළියන්දල පානතුර කළුතර බලමු. මම හිතන්නේ අර ආපු පාරම තමයි තියෙන්නේ. එහෙනම් පටන් ගමු ආයෙත්. Good morning. මම දැන් ඉන්නේ කඩවත වෙලාව දැන් 6:03යි. මම මෙතන නැවතුවා පොඩක් ඔයාලට මේ පොඩි දෙයක් පෙන්නන්න. මෙතන තියෙනවා ලස්සන මතකයක්. මෙන්න මෙතන තමයි මේ පේන බැංකුව ගාව. NSB බැංක් එකේ ඉස්සරහා තමයි මායි වයිෆුයි පළවෙනි වාරට හම්බුනේ. අන්න අතන බෝගහයට 2022. එහෙනම් ඉතින් පාර පෙන්නනවා ඉස්සරහෙන් වමට යන්න. අපි බලමු. අද යන්නේ වෙන පාරක් යනකොට අපු පාර නෙවෙයි. මේක ටිකක් ළඟයිද මන් දන්නේ නැහැ. එහෙනම් පටන් ගමු. හැමදාම වගේ මම Google Map එක වරද්දාගත්තා. රවුමක් ගාලා උන්න කොරි යනවාද කියලා දන්නේ නැහැ Google Map එක බලාගෙන. පස්සේ තියෙන්නේ මගේ බයික් එකේ ෆෝන් එක හයි කරන්න බෑනේ. බෑග් එකේ දාගෙන යන්නේ සද්දය එන්නෙත් නැහැ. කොහෙන් හරි හැරෙන්න දීපුවම බලාගෙන යනවා. එතරින් නෙවෙයි හැරෙන්න වෙන තැනකින්. දැන් බලමු කොහොම හරි මේ පාරේ ගිහලා මේ පරණ නුවර පාර කියලා කියන්නේ මේ කොහොම හරි මේ පාර වැටෙන්නේ මේ කළුතර පාන්පුරේ පැත්තට. මේන් රෝඩ් එකට. අපි ආතල් රයිට් එකක් කොහොමද මොන ආතල් තමයි ගන්න මේකේ. දැන් වෙලාව උදේ 9යි. Google Map එකත් එක්ක දැඩි සටනකට පස්සේ ඔන්න මං ආව වණ්ඩාර ගමට. පාර වැරදුනා. එක දිගට පාර වැරදුනා. එහෙනම් වටයක් ගියාම අද ඒ කියන්නේ 5 ඉඳන් 9 විතර යනකම් බණ්ඩාර ගමට එන්න ගියා කියන්නේ මම පැය 2කමාරක් 3ක් විතර පාර හොයාගන්න බැරුව රවුම් ගහලා දිනවා. මම දැන් ඉන්නේ බණ්ඩාර ගම තියෙන ලස්සන පන්සලක් ඉස්සරහ. ඉතින් මම දැන් මේ පාරේ යන්න ඕන කිලෝමීටර් 11ක්. ඊට පස්සේ කළුතර පැත්තට යන්න. තාම උදේට කෑවේ නෑ අපි. කමු. කාබරේටරේ පොඩි ප්‍රශ්නයක්ත් ආවා. බයික් එක ගන්න නැතුව ගියා. ඉතින් ඔයාලා දන්නවා travel bro පාරට බැස්සොත් කොහොමත් ඉතින් Google Map වරද්දගෙන හරි මේ කැලේ යනවා කියලා. ඉතින් මේකම වීඩියෝ එකකට මම දැක්ක යාළුවෝ දාලා තිබ්බා මම කියන වටයක් කියලා තියෙනවා. බලමු ලංකාව වටේම විතර රවුම් ගහලා පාරවල් දැනගමු කොහොම හරි. ඉතින් මේක මගේ ජීවිතේට අලුත් අත්දැකීමක් guys. මම කලින් ගියම බයික් එක රවුම් ගහලා නැහැ ඉතින්. පාරවල් දන්නේ නැහැ ඒක පොඩ. මේව ගිහිල්ලාම තමයි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඉතින් අපි ආයෙත් ගමන ආරම්භ කරමු. දැන් 9යි 8යි කියන්නේ ගෙදර යද්දි 10:00 11 විතර එනවා. ඔන්න උදේ පාර වඩන් කරත ගමන. මං හිමීට යන්නේ ඉතින් 40ට වගේ යන්නේ. ආනෝගේ සමාජවාද. අපි මේ දාපු පාරම තමයි. ආන්දර. Hi guys, දැන් වෙලාව 9:42යි. ඔන්න අපි මේන් රෝඩ් එකට දැම්මා. තව කිලෝමීටර් 5කින් විතර කළුතර.
ඉතින් මොන්න දැන් ගෙදර ගියා වගේ තමයි. ඒ කාර් කෙලින්ම යන්න තියෙන්නේ. ආයි හැරෙන්න Google Map බලන්න ඕනේ නැහැ. එහෙනම් Google Map එකත් ඕෆ් කරගෙන අපි යන් ගෙදර. කල්තර වෙනන්නේ කිලෝමීටර් 5යි. එහෙනම් අපි යන්. බයි බයි Google Map. දැන් වෙලාව 9:56යි. ඔය ඉන්නේ හරියටම කළුතර බෝධිය ඉස්සරහා. මම යනකොටත් ඔයාලට කළුතර බෝධිය පෙන්නගෙන ගියේ. ඉතින් ආයේ ගෙදර යනකොටත් ඔයාලට කළුතර බෝධිය පොඩක් පෙන්නගෙන යන්න. ඉතින් රෑනේ පෙන්නුවේ. මේ වෙලාවේ නම් මාර්සන් එකක් එන්නේ. ඉතින් 15 මෙතර පොඩක්. බයික් එකේ දුක්කම් මෙතන තියෙනවා. බයික් එක කොට ආයෙ නැවතුවා. බෝධිය පෙන්නන්න මෙතන දා. වල් තියෙනවා. ළඟ පැත්ත පොඩ්ඩක් බලමු. මෙතන පොඩ්ඩක් නවත්තන්න නැතුව යන්නේ කොහොමද නේද? දැන් නම් මට හොඳ ගණන්. මම හිතන්නේ මම එක දිගට පැය 4ක් විතර බයික් එකේ පැත්තේ එක දිගට වුණා. මෙතන තමයි නැවත්තේ පොඩක්. දැන් නම් කකුල වේදයි. හරි සයිබයි. එන අපි යන් ඉස්සරහට. නියම ප්ලේස් එකක් මොනවා පාර අයිනෙම තියෙන්නේ. මොනවද තියෙන්නේ බලමු. ඉල්ලා. ආප්පා දෙනවා ෂෝටිස් තියෙනවා. Hi, good morning. මං ගත්තා. උණු පිටර රොටි. හැබැයි හොදි දාලා ගන්න පුළුවන් ඔයාලට කපලා. මං ගෙදරින් එනකොට වතුර ටිකක් බීලා ආවේ. උදේ නැගිට ඇටි. තාම වතුරක් බීවා. මේක රසයි ආ. මේ ෂොප් එකේ කෑමකට රසයි. මේ මම හිතන්නේ ෆිෂ් රොටියක්ද කොහෙද? ඒකකුත් බොන ගමන් අමතක වුණා කැමරාව ඔන් කරන්න. Cheers. මම අද එහෙන් පිටත් වෙච්ච වෙලාව හොඳ නැහැ. ට්‍රැෆික් එකට ආව වුණා. 7-8 වෙනිදී ට්‍රැෆික් එක මාර විදිහට. ඒ නිසා තවත් පරක් වුණා. Guys, finally මම ගෙදර ආවා. දැන් වෙලාව 11:32යි. මම කතරගමට විතර දුර ගිහිල්ලානේ. කිලෝමීටර් 130 කිලෝමීටර් 230ක් විතර වුණා. ඉතින් ওই ට්‍රැෆික් එකත් එක පොඩ්ඩක් අද පරක් වුණා. යනකොට මං ගියේ පාන්දර 2කට විතරනේ. ඒක නිසා මේ 6:40 යන්න පුළුවන් වුණා. මම දැන් ඉන්නේ හරියටම ගෙවල් පැත්තට හැරෙන පාරේ. එහෙනම් ගෙදර ගිහිල්ලාම vlog එක ඉවර කරමු. හරි. මෙන්න තියෙනවනේ පිස්සා. පිස්සු ටෝබි. වෙල්කම් බෑක්. ඔයා 15 වෙනිදා හිටියානේ මන් නැතුව ඈ මන් නැතුව දවස් ගන්න 15 වෙනිදා හිටියේ. මේ ඉතින් ඉවර. ඒක තමයි මේ පරණ ඇඳුමක් ඇඳගෙන ආවේ. ඔබට අපුවට එළිලා හපල ඉවර කරලා දාන්න. පේනවනේ. warm welcome ටෝබි. ටෝබි welcome back to home. එන්නේද? ගද බල්ලා. එහෙනම් guys ඉතින් අපි ගෙදර ආවා. ආයෙත් හම්බෙමු තවත් ලස්සන vlog එකකින්. ජය වේවා ඔයාලා හැමෝටම. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් තව subscribe කරලා දාගෙන යන්න. bye bye. පිස්සු බල්ලා මං.